Hero FM. Patirul. Oi drivers lada interview appointment. Lokad tamunge sampurna nama. උගස්තියනගේ සුරං අප්පුවාමි. උගස්තියනගේ කිව්වේ ඒකේ වාසගමද? නෑ මැඩම්. වාසය කරන ගම ගැටහැත්ත. ඔය කිව්වේ සර්නේම් එක. ඒ කියන්නේ නයිට් නාමේ. එහෙමද? මං ඔය ඇහුවමයි ඔය වගේ සර්නේම් එකක්. උගස්තියනගේ. ඕක මැඩම්. ඕක ඇවිල්ලා බොහොම බලගතු සර්නේම් එකක් නේ. ඕක නම්බු නාමයක්. බලගතු නම්බු නාමයක්? යස් මැඩම්. ඔය උගස්තියනගේ සර්නේම් එක අපට පිරිනැමුවේ බැංකුවෙන්නේ. බැංකුවෙන්? මොනවද කියන්නේ? අපේ පරම්පරාවේම කට්ටිය විනෝදාන්තයක් හැටියට කොලේ රත්තරන් බඩු බැංකුවේ උගත් තිබ්බකනේ. ඒකෙන්ද ඔය උගස්තියනගේ සර්නේම් එක ලැබුණේ? නෑ ඒකෙන්මත් නෙමෙයි. රත්තරන් බඩු උගත් තියලා අන්තිමට බේරගන්න බැරි වෙනකොට ගේ උගත් තිබ්බා. ඒකෙන් තමයි උගස්තියන ගේ උනේ. මේ ගේ උගස් කළා රත්තරන් බඩු බේරගත්තා. මොන බේරගන්නද? පොලිය විතරක් බැන්දා එච්චරයි. හරි. ඕකේ ඒකද කමන්නේ. දැන් තමුන්ට රියපැදවීමේ බලපත්‍රයක් තියනවද? මම කියලා එකක් නෑ මැඩම්. හැබැයි ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා. ඒක තමයි මිනිස්සු මං ඇහුවේ. ඒක තේරෙන සිංහලෙන් අහන්න එපා ඩ්‍රයිවිං ලයිසන් කියලා. දැන් කියනද ලයිසන් එකක්? මොනවද මැඩම්? මම මේ පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක් නේ. මං වගේ ඩ්‍රයිවර් කෙනෙකුගෙන් ලයිසන් එකක් තියනවද කියලා අහනවට වඩා හොඳයි නයාගෙන් පෙනේ තියනවද කියලා අහනවා. කොගන්න ඩ්‍රයිවිං ලයිසන් එක බලන්න. කොයි එකද මැඩම් ඕනේ? කොයි එකද කියලා අහන්නේ? නෑ මම ඇහුවේ ඔරිජිනල් එකද නැත්නම් පොලිසියෙන් ඇල්ලුවාම දෙන එකද? අනේ අපේ මිනිස්සු. ලයිසන් වල જાති දෙකක් තියෙනවද? මොකෝ නැතුව තියනවා එන්න. ආයෙනම් ගන්නවා පොලිසියෙන් ඇල්ලුවාම දෙන එක. මෙන්න ගන්න. මෙන්න මැඩම්. මේ මොකද්ද මේක මේ දඩකොලයක් නේ? ඔව් මැඩම් ඕක තමයි පොලිසියෙන් ඇල්ලුවාම දෙන්නේ. මේක නෙමෙයි මට දෙනවා ඔරිජිනල් එක. මැඩම් මේ ඔරිජිනල් එක පොඩ්ඩක් මේ පොලිසියනේ ඒකයි මොකෝ කරන්නේ ඒකට? අනේ ඉතින් හලෝ දැන් මේක ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ඉන්ටර්විව් එකක්. ඔව්. ඔහේගේ ලයිසන් එක වෙනුවට දඩකොලයක් තියෙනවා කියන්නේ ඔහේ එතනම ඉන්ටර්විව් එකෙන් ෆේල් නේ. නෑ මැඩම් වරදවා තේරුම් ගන්න එපා. මට හුඟ දවසකින් පිනක් කරගන්න බැරි වෙච්ච නිසා රියදුරෙක් හැටියට මම ඕන කමින්ම නෝ පාකින් එකේ නැවැත්තුවා. මට ඕන කරලා තිබ්බේ දඩයක් පරිත්‍යාග කරන්න. එතන? ඔව්. දැන් කාටද ඔය කතා විශ්වාස කරන්න පුළුවන්? ඇයි විශ්වාස කරන්න බැරි? මේ රත්තරන් ටිකට දඩකොලයක් තියෙන්නේ නෝ පාකින් එකේ පාක් කළා කියලා. ඇයි මේක බොරුයි කියලාද කියන්නේ? බොරු නම් දැන් මගේ අතට රුපියල් 500ක් දෙන්න මං දඩාන් ගාලා ගිහින් දඩේ ගෙවලා ලයිසන් එක ගෙනලා පෙන්නන්න බොරු නහා. අනේ යනවා යන්න. ඕනකමින් වරදක් කළා දඩ කාගෙන එවිල මෙතන. ඔව් මැඩම් ඕනකමින් තමයි. මට හිතුණා දඩයක් ගෙවලා පරිත්‍යාග කරන්න ඒක. එහෙමනේ අපි මේ දිනුවට අවුල් වෙන්නේ. යකෝ ඩ්‍රයිවර් කෙනෙක් පිනක් කළත් වැරදීනේ දැන් බලාගෙන ගියාම. මේ මිනිස්සයා පුදුම ඩ්‍රයිවර් කෙනෙක් නේ. රයිට් ඕකේ එනිවේ. ඒ තමයි. පොඩ්ඩක් ඉන්න කතාවගෙන. මට ඔය අන්තිමට මට මේක කියන්නකෝ. ඔයා අන්තිමට වැඩ කරපු තැන කොච්චර කාලයක් වැඩ කළාද? අන්තිමට වැඩ කරපු තැන. මට කියන්න. අන්තිමට වැඩ කරපු තැන අවංකවමයි කියන්නේ මේ වරුවයි වැඩ කළේ. වරුවයි? ඔව් මැඩම්. මොකක් හරි ඕන නැති වැඩක් කළා දොට්ට දැම්මද වරුවෙන්? නෑ මම මේ අවංකවමයි කියන්නේ ඕන නැති වැඩක් කරා. හැබැයි මම නෙමෙයි. එහෙනම් කවුද කළේ? ඒ ඕන නැති වැඩේ කරේ මං වාහනේ එලවගෙන ගිය පාරේ හිටපු මිනිස්සු. මොකක්ද ඒ කතාව? මම එලවගෙන ගිය වාහනේ පිටිපස්සේ ගහලා තිබ්බා How is my driving කියලා. How is my driving? වාහනේ අයිති මහත්තයාගේ ටෙලිෆෝන් නම්බරේ දාලා ගහලා තිබ්බේ. මට වරුවයි වැඩ කරන්න හම්බුනේ. වාහනේ අයිති මහත්තයා කිව්වා වරුවෙන් යතුරු දීලා ඔහෙ ගෙදර යනවා කියලා. ඉතින් බලන්න ඒ ඕන් නැති වැඩේ කළේ පාරේ ගිය මිනිස්සු නේද? මට කියන්න. අයියෝ ඔයත් එක්ක දැන් පැයක් විතර කතා කර ඉඳලා ඉන්ටර්විව් එකට ආපු අනිත් ඩ්‍රයිවර්ස්ලා යන්න ගිහිල්ලා බලනවා ඉතින්. ඉතින් බය වෙන්න දෙයක් නෑ මැඩම්. මම ඉන්නවනේ රත්තරන් ටිකට මෙතන. මේ හලෝ මේ මැඩම්. අපේ මේ වයිමඩන් කම්පැනි එක හොඳ රෙස්පෙක්ටබල් තැනක්. මොකද්ද මැඩම් නම කිව්වේ? වයිමඩන් කම්පැනි. වයිමන් කම්පැනි. ඒක හොඳ රෙස්පෙක්ටබල් තැනක්. මේකද ගන්නේ වැදගත් ඩ්‍රයිවර්ස්ලා. තේරුණාද? මැඩම් මේ අහන්නකෝ. රිපුයන් අසුරානන් මහිමිය පුරන්දරානන් තනුව ඉඳුරානන් මමය මාතලිරිය දුරානන්. ඒ කිව්වේ
ඒ කිව්වේ අපේ තාත්තා මාතලි. ඒ කියන්නේ සක්කරයාගේ ඩ්‍රයිවර්. ඒ සක්කරයාගේ ඩ්‍රයිවර්ගේ පුතා මම සුරං. තාත්තා සක්කරයාට වැඩ කළා නම් පුතා වයිමන් ඇන් කම්පැනි එකට වැඩ කළාම මොකෝ මැඩම්? කෝ ගන්න එලවන් තියෙන වාහනේ අතුරු මෙහා. ඔය කොච්චර කාලේ එළවලා තියෙනවද? පෝ එලෝන එක නම් එලෝලා තියෙනවා සෑහෙන්න. වැඩේ තියෙන්නේ මැඩම් හුඟක් තැන් වලින් එලවන්නෙම මේ පඩිමදි කියලා මං වතුර ටැංකියට නැග්ගාමනේ. මේ මිනිහා මේ මොකද්ද නම කිව්වේ? සුරං. මේ සුරං. ඔව් මැඩම්. ඔය අතින් වාහන හැප්පිලා හැම තියෙනවද? අනේ නෑ මැඩම්. මගේ අතින් වාහන හැප්පිලාම නෑ. හැබැයි මං හප්පලා තියෙනවා. හප්පලා? ඔව්. මේ ඉන්දුවරන්තෙන් ගන්න හප්පලා තියෙනවා. එහෙම වාහන හප්පනවද මිනිහා ඕනකමේ? මෙහා කොච්චර හප්පනවද? පිනෑස් ගෙවා ගන්න සල්ලි නැති වෙනකොට වාහනේ කොහේ හරි ඇනලා ඉන්ෂුරන්ස් එකෙන් හම්බ වෙන චෙක් එක ෆිනෑන්ස් එකට දෙනවා. ඒ කියන්නේ යක්කුන්ගෙන් අරන් පෙරේතෙයින්ට දෙනවා. එහෙම නැත්නම් සෝමවතීගෙන් අරන් පේමවතීට දෙනවා. ඒ වගේ තමයි. හරි. හොඳයි. දැන් තමුන් අපි මේ කම්පැනි එකේ වැඩට ගත්තා කියමුකෝ. කියමු නෙමෙයි මැඩම්. ගත්තා කියන්න. මැඩම් මාව ගත්තොත් පළවෙනි පඩියෙන්ම හරියට භාගයක්. ඒ කියන්නේ රුපියල් 25000ක් මම මැඩම්ට පගාවක් හැටියට අතට දෙනවා. අම්මපා. තරුණ නෙමෙයි මැඩම් සුරං. මේ මොකක් හරි. ඔය දැනගන්නවා මම මේ කම්පැනි එකේ අයිතිකාර මහත්තයාගේ නෝනා. තේරුණාද? මට පගාව දෙන්න හදන්නේ. ඉතින් ඒකනේ නන් රත්තරනේ පගාව දෙන්නේ. අයිතිකාර මහත්තයාගේ නෝනට පගාව දීගත්තා කියන්නේ කොහොමත් වැඩේ හරිනේ. අනික එතකොට කොම්පැනියේ සල්ලි කොම්පැනිය ඇතුළෙමනේ රොටේට් වෙන්නේ. නැද්ද? එහෙමද? දැන් ඔය මට කීයක් දෙනවද කිව්වේ? හරියටම පඩියෙන් භාගයක් රුපියල් 25000 25000 දෙනවා. 25000? yes madam. දැන් ඔහෙට කවුද කිව්වේ මේ ඔහෙට රුපියල් 50000ක් පඩි දෙනවා කියලා? ඒක තමයි ඉතින් කවුරු කිව්වේ නැති නිසා තමයි මම්ම කිව්වේ. මදි හොඳටම මදි. ඉතින් අර මැඩම්ලා ගැන පව් කියලා හිතලා මං ඔය ගාන ඉල්ලුවේ. ඇත්තද? ඔව් මැඩම්. මේ ඔය මීට කලින් වැඩ කරපු තැන්වල ඔහම ලොකු පඩි දුන්නේද? මැඩම්ට කියන්න මං කලින් වැඩ කරපු තැනක ඉතින් මාසේ මුලත් පඩි, මාසේ මැදත් පඩි, මාසේ අන්තිමටත් පඩි පිට පඩි බුදු අම්මෝ එහෙම පඩි තියෙන තැන. කොටින්ම කියනවනම් හැමදාම පඩි මැඩම්. ඉතින් මොකෝ එතනින් අස්සුනේ? පඩි තිබ්බට විතරක් වැඩක් ඇතෑ මැඩම්. පඩි දෙන්නේ නැතුව. මොකද ඔය කියන තැන? මැඩම් එතන මේ තරාදි පඩි හදන තැන. හිමාල කුණාල මැඩම් පඩි දෙන්නෙම නෑනේ. ඔව්. තමුන් අපි මෙතනට වැඩට ගත්තොත් ඔව් මැඩම්. අපි ගෙවන්නේ මාසෙට 5000යි. හරිද? 5000යි? 5000 නම් ඉතින් නිකන් හරි නෙමෙයි හරියටම හරි මැඩම්. කරනවා නේ තයනවා. එහෙමද? එහෙනම් ඉතින් ඉන්න එකේ තේරුමක් නෑනේ නේද? කරමු නේද? ගියොත් ඉතින් ඒ 5000ත් නෑනේ. මැඩම්. මොකද? කෑම දෙනවද මේ? කෑම නෑ. කවන්නේ කෑම ඕන්නේ. මහ ජරා කෑම නෙමෙයි නේද? මේ මැඩම් ඉදුම් කොහමද? ඉදුම් නෑ. ඔව් ඒවත් වැඩක් නෑ නේද? මොකටද නේද? නිකන් තේරුමක් නෑනේ නේද? මැඩම් ඩීසල් පෙට්‍රල් එහෙම ටිකක් ඇදලා විකුණ ගන්න පුළුවන් වෙයි නේද? ඇවුන්නේ. ඒක හොඳයි ඉතින් නැති එක. මට වැරදිලා කියුනේ. රයිට්. දැන් ඔයා මට කියන්නේ හතරමං හන්දියක ට්‍රැෆික් සිග්නල් එක රෙඩ් ලයිට් පත් වෙලා තියෙනවා නම් ඔයා මොකද්ද කරන්න ඕන? තාලා යන්නයි තියෙන්නේ. රෙඩ් පත් වුණාම තාලකින් හරියනවද මිනිස්සු? නෑ මැඩම් ඉතින් මං කිව්වේ රෙඩ් පත්තු වෙලා නම් තියෙන්නේ යන්න බෑනේ ඉතින්. ඉතින් ඒක තමයි. එහෙනම් ඔය කිව්වේ දාලා යනවා කියලා. ඔව් ඉතින් වෙන මොනවා කරන්නද? ට්‍රැෆික් එකේ රෙඩ් පත්තු වෙලා නම් ඉතින් එතෙන්ට වෙලා කැකිරි කණ්ඩ ඉන්නේ. වාහනේ එතන දාලා මයි යනවා යන්න. කවදා හරි කොළපාට වැටිච්ච දවසක ඇවිල්ලා වාහනේ අරන් යනවා. ට්‍රැෆික් සිග්නල් වල ඒ වගේ ටෙක්නිකල් ප්‍රොබ්ලම් වෙනවා මැඩම්. හපෝ මෙහෙම මිනිහෙක්. ඒක තමයි මිනිහෙම්ම තමයි. මේ මන් දන්නේ අප්පා මගේ උගුරත් රිදෙනවා. රයිට්. ඕකේ. මේක අපේ කම්පැනි එකේ වැඩ කරන තරුණ ගෑනු ළමයි නිතරම වාහනවල එහෙ මෙහෙ යනවා. තේරුණාද? ඒ ළමයි ඉස්සරහ පිට ඔය වැදගත් විදියට සීලාචාර විදියට හැසිරෙන්න ඕන. තේරුණාද? ඇයි මැඩම් ඉතින් මං විතර සීලාචාර විදියට හැසිරෙන්නේ? ඒ ළමයි නරක විදියට හැසිරෙද්දි මං විතරක් හැසිරෙන්නේ මොකෝ? කොහොමද විදිය ඒ ළමයි නරක? ඇයි දැන් මැඩම්මනේ කිව්වේ ඒ ළමයි නිතරම එහෙ මෙහෙ යනවා කියලා. එහෙ මෙහෙ රත්තියාදු ගහන්න හොඳ නෑ ගෑන් ළමයි වුණාම. යාවට ගෙදර ඉන්න ඕනේ. ඒකනේ මම කියන්නේ. මේ ඔයගේ ඔය පඬිත කතා අපට වැඩක් නෑ. තේරුණාද? ඒ ළමයි එහෙම යන එක අපේ වැඩක්. ඒක ඔයාට වැඩක් නෑ. තේරුණාද? අනේ සෝරි මැඩම්. සෝරි මැඩම්. කවුද දන්නේ ඉතින් මැඩමුත් එහෙ මේ රත්තියාදු ගහනවා කියන්නේ. මොකද? නෑ ඉතින් කකුලුව කෙලින් යනවා නන්නේ පැටවුත් කෙලින් යන්නේ. ඒකයි ප්‍රශ්නයක් නෑ. හරහාට ගියොත් තමයි අවුල. හරි. දැන් මොකද්ද මැඩම් කියන්නේ? මේ මගෙත් එක්ක එක කතා කරන්න එපා. කියන දේ නිශ්ශබ්දව අහගෙන ඉන්න. අහන දෙයට විතරක් උත්තර දෙන්න. තේරුණාද?
තේරුණාද? මේ තමුන්ට නිවාඩු නෑ. ඔන්න. තමුන් උදේ 4ට වැඩ පටන් ගන්න තියෙනවා. තේරුණාද? 4ට. ඉවර වෙන්නේ රෑ 11ට. තේරුණාද? නෑ මැඩම් ඊට කලින් නම් ඉවර වෙයි. කොහොමද ඊට කලින් ඉවර වෙන්නේ? නෑ මැඩම් ඉතින් නිවාඩු මුකුත් නැතුව මිනිස්සෙක් උදේ 4ට වැඩ පටන් අරන් රෑ 11 වෙනකම් වැඩ කරනකොට කොහොමද ඉක්මනට ඉවර වෙයි යෝ. එහෙම තමයි. තමුන්ට මම කැමට විනාඩි 10ක් දෙනවා. තේරුණාද? ඇත්තද? බන්ධනාගාරෙත් ඊට වැඩිය දෙනවනේ නෝනා. ඉතින් එහාලකෝ. මෙහාරි. බෑනේ තේරුම් නැහැනේ ආපහු යන්නේ කි. මේ මැඩම් ඇහුවට තරහ වෙන්න එපා. මොකද? මේ කම්පැනි මොනවා කරන එකක්ද කම්පැනිය? අපි කරන්නේ විවිධ රැකියාවල යෙදිලා ඉන්න අයට රැකියාවේදී වෙන අසාධාරණ කම්වලට නඩු දාලා යුක්තිය හිමි කර දෙන පුද්ගලික කම්පැනි එකක්. තේරුණාද තමුන්ට? ඒරන් නියමයි. ඔන්න මැඩම්ලට තව නඩුවක් ලැබුණා කියලා හිතා ගන්නකො තව නඩුවක්. ඇයි මොකෝ? ඇයි මගේ නඩුව? නිවාඩුත් නැතුව පැය 19ක් දවසකට වැඩ ගන්නවට මගේ නඩුව. පුළුවන් නම් කනෝ දෙන්න යනවා. නෑ කරනවා. මං කිව්වේ ඉතින් නඩුවකුත් දාමු. ඒකේ ගාස්තුව පඩියෙන් අඩු කරගන්න. එහෙනම් කමක් නෑ. හරිද? හැබැයි අපි මෙතනට ගන්නේ හොඳ පිරිසිදු චරිත විතරයි. හරිද? ඔව් මැඩම්. ඔහේ නොසලකිල්ල වාහනේට යට කළ මිනිහෙම මරලා තියනවද? චිකේ මගේ බල්ලවන්නේ මැඩම්. very good. වාහනේට යට කරලා මිනි වරනවද? ඕවා කියන්නත් එපා මැඩම් කැත කතා. ඒ කියන්නේ කාවවත් යට කළා නෑ. යට කරලා තියෙනවා. මැරිලා තියෙනවා. මොනවා? ඒක වෙනම දෙයක්. ඒ මට නිින්ද ගිහිල්ලා නේ. දැන් මොකද්ද මිනිස්සේ එහෙනම් කිව්වේ කලින් යට කළා නෑ කියලා කිව්වේ මොකද එතකොට? ඉතින් මැඩම් ඇහුවේ යට කරලා මිනි මරලා තියනවද කියලානේ. මම මිනි යට කරලා නෑ මැඩම්. හොඳ පණ තියෙන මිනිස්සු විතරයි යට කරලා තියෙන්නේ. ඔව්. අනේ අපි මේ වගේ පොල් පොරු මිනිහ කරුණාකර යනවා එළියට යනවා. යන්නේ කිව්වේ වැඩටද මැඩම්? මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.